ඇත්තටම මේ සායකාරගේ කොටු නිර්මාණයට සහභාගී වීමට අවස්ථාව ලැබීම සතුටක්. මට වේදිකා නාට්‍යයටත් ආරාධනාවක් ලැබුණා නමුත් මට සම්බන්ධ වීමට හැකියාවක් ලැබුණේ නැහැ. සායකාරත් සමග ඔහුගේ අනෙකුත් නිර්මාණවල සම්බන්ධ වෙලා කටයුතු කරලා තියෙන නිසා ඔහුත් සමග වැඩ කිරීම ඉතාම පහසුයි. ඉතින් ඒ නිසා මේ නිර්මාණය මම හිතන්නේ අර කිව්වා වගේ බොක්ස් ඔෆිස් වාර්තා තියන්නට පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සිට ආයතනයටත් මගේ අනිත් සහෝදර නළුනියන් සියලු දෙනාටත් මම සුබ ප්‍රාර්ථනාවක් සායකාරත් සමග. නිර්මාණය වේදිකා නාට්‍යයක් ටෙලි නාට්‍යයක් විදිහට දැන් සිනමාවට ඇවිත් තියෙනවා. ඉතින් මගේ පළවෙනි සිනමා අත්දැකීම සායක්කාර අයියා වගේ කෙනෙක් එක්ක පළවෙනි අත්දැකීම සිනමා නිර්මාණයක් ඔස්සේ කොටු හරහා එන්න ඔබ මගේ චරිතය අයෝධ්‍යා කියන චරිතය. ඉතින් වෙනස් අත්දැකීමක් මට අලුතින් ලැබුණා. ඉතින් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා අපිත් එක්ක රැඳී සිටින ලස්සන නිර්මාණයක් එක්ක එකතු වෙන්න කියලා. සිනමා නිර්මාණයකට අලුතෙන් කවුරුත් මම හිතන්නේ ගන්නව ඇති කියලා. ඉතින් ඒ වගේ අලුත් පරපුරක් අරගෙන මෙන්න ශාස්ත්‍රයේ වැඩ කරගෙන යන ඔහු. ඉතින් මම ඔහුගේ ඔහුගේ සිනමා නිර්මාණයට මම සුබ පතනවා. ඔහුගේ කලා ශාස්ත්‍රයේ ඉදිරියටම යන්න. ඒ වගේම තමයි අලුතෙන් එන පරපුර වෙනුවෙන් ඔහු ඒ කරන සේවාවට මම ප්‍රශංසා කරනවා. අසංක සායක්කාරගේ කොටු. ඉතින් සිරස ආයතනට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද අපි වේදිකාවෙන් බිහි වෙච්ච රංගන ශිල්පීන් සායත් එහෙමයි වේදිකාවෙන් තමයි පටන් ගත්තේ. ඉතින් වේදිකා නාට්‍යයක් සිනමාවට නැගෙන අවස්ථාවක් විදිහට හුඟක් වෙලාවට අපි දැකලා තියෙනවා මේ සිනමාත්මක නිර්මාණ පසු කාලීන වේදිකා නාට්‍ය බවට පත් වෙනවා ජාත්‍යන්තර කලාව ඇතුළේ. ඉතින් කලාතුරකින් තමයි අපි දකින්නේ මේ වේදිකාවේ තිබිච්ච නාට්‍යයක අනුසාරයෙන් ටෙලි මාධ්‍යයෙන් විකාශන වෙච්ච නාට්‍යයක අනුසාරයෙන් සිනමා පටයක් නිර්මාණයක් විදිහට එළි දක්වන ඇති. ඒ වගේ සුවිශේෂී දෙයක් මේ සිද්ධ වෙන්නේ අසංක සායක්කාරගේ කොටු. ඉතින් මම හරි සතුටුයි ඒකේ රංගයෙන් දායක වෙන්න ලැබීම ගැන නැවත වාරයක් මේ සිරස ආයතනයට ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මතක් කරන්න ඕන මම ටෙලි නිර්මාණයට දායක වුණේ නැහැ. ඉතින් මට අසංක සායක්කාර අයියා ආරාධනා කරා චිත්‍රපටයට සහභාගී වෙමු කියලා. ඉතින් පිටපත කියවලා මම ඉතාම කැමැත්තෙන් සහභාගී වුණ වැඩක්. මම අසංක සායක්කාර අයත් එක්ක වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි කොටු නිර්මාණයේ සිනමා නිර්මාණය වෙනුවෙන් දායක වෙන්න ලැබීම ගැන ඇත්තටම තියෙනවා ඉතා සතුටක් සහ ඒ වගේම ඒක ලොකු අභියෝගයක්. ඉතින් සිනමා නිර්මාණයක් කියන්නේ ඇත්තටම නළුවෙක්ගේ රංගකාරය ඇතුලේ ලොකු අභියෝගයක්. ඉතින් ඒ අභියෝගයට මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මතක් කරන්න ඕන අපේ ශාස්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රැසක් එක්ක සහ ඒ වගේම මගේ සමකාලීන මිත්‍රයෝ රැසක් එක්ක එකතු වෙලා මේ වැඩේදී අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ගැන ඊටාම කුතුහලයකින් වගේම පොඩි එක්සයිට්මන්ට් එකකින් ඉන්නවා. කොහොම නමුත් ඉතින් මට සුන්දර චරිතයක් හම් වෙලා තියෙනවා. ඉතින් මේ අසංක සායක්කාර කියන සුන්දර අධ්‍යක්ෂකවරයා එක්ක සුන්දර හිතන්නා ලියන්නා අධ්‍යක්ෂකවරයා එක්ක වැඩ කරන්න ඒ අභියෝගය බාර ගන්න ඉතාම කැමැත්තෙන් ඉතාම සූදානමින් ඒ අභියෝගයට මුහුණ දෙන්න මම බලාගෙන ඉන්නවා.